welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද උදේ පාන්දරම මෙන්න මේ කෝලම ඇවිල්ලා මාව ඇස්සෙරෙව්වා. අද වහින නිසා. ඉතින් මෙයාගේ නම ග්‍රේතා. මෙයා මං එක්කමයි දවසේම කෝලම් කර කර ඉන්නේ. අද ඉතින් මේ තොරේන පැත්තට වහින දවසක්. වහිනවා කිය බලන් ඉඳලා වැෑනේ. මම අද හිතුවා සුපර් මාකට් එකට යන්න ඕනේ කියලා. හේතුව මම කන බොන ඒවා ටික මගේ ඉවර වෙලා දැන්. එක සතියකට හරියන්න තමයි මම බඩු ගේන්නේ. මොකද ගොඩක් බඩු ගෙනල්ලා තේරුම් නැහැ සමහර වෙලාවට මම කන්නේ නැහැ. එතකොට ඒවා විසි කරනවා. ඒක නිසා මම දැන් යනවා සුපර් මාකට් එකට. මේ ගෙවල් ළඟ ඉඳලා යද්දී මෙන්න මේ ලස්සන මල් ටික මම දැක්කා. දැන් ඉතින් වින්ටර් එක ඉවර වෙගෙන එන නිසා ටික ටික මල් පිපෙන්න පටන් අරගෙන මම යන්න ඕනේ තව ඉස්සරහට බස් එක ගන්න. මෙන්න මෙතනක් තියෙනවා ලස්සන මල් ටිකක්. ඉතින් මට දාලා යන්න හරි ලෝභයි මෙහෙම මල් දැක්කහම. කොහොම හරි අන්න අතනට තමයි මම යන්න ඕන. ෆෙර්මාත් එකට. ෆෙර්මාත් එක කියන්නේ බස් හෝල්ට් එකට. කොහොම හරි දැන් මම බස් එක ගන්න හදන්නේ. මෙන්න මේ බස් එකේ තමයි මම ළඟ සුපර් මාකට් එකට යන්නේ. අද සෙනග ටිකක් අඩුයි. අද ටිකක් වැස්ස නිසා බස් එකේ සෙනග නැහැ. මුලින්ම සුපර් මාකට් එකට යන්න කලින් මම මැක්ඩොනල්ඩ් එකට ළඟට ආවා. මට කපුචිනෝ එකක් බොන්න හිතුණා. සීතල නිසා කපුචිනෝ එකක් බීලා සුපර් මාකට් එකට පහින් යන දොර තියෙන්නේ. මම ෆෑන් කේක් එකත් එක්ක කපුචිනෝ එකක් ගත්තා. මම දැන් සුපර් මාකට් එක ඇතුළට යන්න හදන්නේ. අද ටිකක් සෙනග අඩුයි. අද වහින නිසා වෙන්නේ නැති මං හිතන්නේ. සෙනග ටිකක් අඩුවෙන් තමයි මම දකින්නේ. වෙනදට මේක පිරිලා. කොහොම හරි මම දැන් මුලින්ම යනවා පෙප්කෝ කියලා තියෙනවා ෂොප් එකක් ඒකට. ඒකේ ටිකක් බඩු ගණන් අඩුයි. ගෙදරට ඕන බඩු එහෙම තියෙනවා. දැන් ඉතින් මම පෙප්කෝ මේ ෂොප් එකට ආවා. මම වෙන ඇඳුම් එහෙම මොනවත් ගත්තේ නැහැ. හේතුව මට එකක්වත් සෙට් උනේ නැති නිසා. කොහොම හරි මට ඉතින් හිතුණා ඔයාලටත් මේවා පෙන්වන්න ඕනේ කියලා. පොඩි වීඩියෝ එකක් මම ගත්තා. ඉතින් මම දැන් ආවා මෙන්න මේ ඇතුලේ තියෙන සුපර් මාකට් එකට. මේක ඇතුලේ තියෙන්නේ කන බොන බඩු, මල් ಜಾති ඒ වගේ දේවල්. ඉතින් මම මේ විදිහට පොඩි මල් වාස් එකක් ගත්තා. මොකද මම හවසේ හිතන් ඉන්නවා චර්ච් එකට යන්න. මට බාරයක් තියෙනවා ඒක ඔප්පු කරන්න. ඉතින් මම මේ වාස් එක ගත්තා ගෙනියන්න. මට මේ ඕකිඩ් මල් වර්ගය ගන්න ආසෙ හිතුණා. ඉතින් මම ගත්තේ නැහැ. වෙන දවසක මම try කරනවා. ලස්සනයි නේද? මේ වගේ ඒවා නම් ලංකාවෙත් දකින්න මං හිතන්නේ තියෙනවා. ඉතින් ලංකාවට මම දැන් අවුරුදු 2මාරකින් විතර ආවේ නැහනේ. මම එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ආසයි ලංකාවට එන්න. කොහොම හරි මේ තියෙන පැස්ටා වර්ගයක් ඉටලි වල තියෙන මේවා සත ගණන් වලට තියෙනවා. ග්‍රෑම් 500 සත ගණන් වලට තියෙනවා. ගොඩක් ලාභයි. ගොඩක් රසයි. මේ බැරිල්ලා කියන මාර්ක එකෙන් තියෙන පාස්තා එක. මේ දිගටම තියෙන්නේ පාස්තා වර්ග තමයි. ඊට පස්සේ මෙතනින් එහාට මම කොහෙද යන්නේ කියලා බලන්නකෝ. මේ මම දැන් දුවගෙන ඇවිල්ලා ගත්තේ කපුචිනෝ එකක්. මේක ගෙදර ගෙනහිල්ලා හදාගන්න ලේසි. අපිට බාර් වලට යන්න ඕනේ නෑ. ශනිකව මේක හදාගන්න ලේසි ගෙදර ඉඳන්ම. ඉතින් මම මේක දැන් 3 වෙනි පාර මේක ගන්නෙ. අදත් මම ගත්තා මොකද මගේ ඉවර වෙලා ඒක. ඊට පස්සේ මම දැක්කා මෙන්න මේ පුඩින් එක. මං හිතන හැටියට ලංකාවේ මෙන්න මේ වගේ ඒවා තියෙනවා.
මට ඇත්තටම මතක නෑ. මං කාලෙක ලංකාවට ආවේ නැති නිසා. කොහොම හරි මම මේකෙන් එකක් ගත්තා. මම මීට කලින් ගත්ත එක රසයි ගොඩක්. මේ බලන්න අනේ ස්ට්‍රෝබෙරිස් තියෙනවා. my favorite. මේ ගෙදර ඉතුරු වෙලා තව තියෙන නිසා මං ගන්නෙ නෑ. දැන් මම ආවේ ලාත්තේ තියෙන පැත්තට. ලාත්තේ කියන්නේ මිල්ක් වලට. සුපුරුදු විදිහටම මේ ග්‍රනරෝල කියන එක ගන්න try කරා. මං ආස නෑ වැඩි ඒකට. එක සැරයක් මම ඒක බොන්න ගත්තා. මට ඒක හරියට සෙට් උනේ නැහැ. ග්‍රනරෝල කියන එක ගොඩක් හොඳයි. නමුත් අනේ මන්ද මට හරි ගියේ නෑ. කොහොම හරි සුපුරුදු පරිදි මම මේ ගන්න එකම මම ගත්තා. මෙන්න මේක පියමොන්තේ කියන එක. ඉතින් ඒක මට හොඳයි කියලා හිතුණා. ඒකෙනුත් මම දෙකක් ගත්තා. දැන් මම ආවා ෆෘට් ජූස් පැත්තට. මම අද ගන්නේ ඇල්බිකොක්කා කියන පළතුරෙන් හදලා තියෙන ජූස් එක. ඒක ගොඩක් රසයි. මං ආසයි ඒකට. ඉතින් මම දැන් කැෂියර් එක ළඟට ඇවිල්ලා ඉන්නේ. තව බඩු ගොඩක් ගත්තා. ඒවා මට වීඩියෝ කරන්න බැරුව ගියා. කොහොම හරි මේවත් අරගෙන මම දැන් ආවා ඕඩිස්ටෝ ෂොප් එකට. මේක ඇතුලේ තියෙන චොකලට්. ඔයාලට මතක ඇති මම මුල්ම කාලේ දාලා තියෙන වීඩියෝස් වල එක වීඩියෝ එක තියෙනවා. මේකේ බ්‍රාන්ච් එකක් තියෙනවා මිලාන් වල දෝම පල්ලි ඉස්සරහා. ඒකත් ගොඩක් ලොකු ෂොප් එකක්. මේකේ දිගටම තියෙන චොකලට්ස් වර්ග ගොඩක් තියෙනවා. මේ ෂොප් එක නම් ටිකක් පොඩි. ඒ වුණාට එක එක ඒවා ගොඩාක් තියෙනවා. ඉතින් ඔහොම බලන් ඉන්නේ මෙන්න මේ කියුට් ටෙඩිස්ලා මම දැක්කා. මම මේ වගේ වට ගොඩාක් ආසයි. මගේ ගෙදර ගොඩක් තියෙනවා මේ වගේ ඒවා. ගන්න හදලා ගත්තේ නැහැ ගොඩක් තියෙන නිසා. ඉතින් මේ වගේ කියුට් ඒවා දැක්කහම මම ඉතින් කොහොම හරි එකට ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි ගන්නවා. ඒතරම් මම ගොඩක් ආසයි ඒ වගේ ඒවට. මට gift විදිහට හම්බ වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි දැන් මම ආවා මෙන්න මේ චොක්ලට්ස් තියෙන පැත්තට. මේවා නම් ලංකාවෙත් ඔයාලට ගන්න තියෙනවා දැන් නේද? ඒ වගේ ඒවා ගොඩක් මං හිතන්නේ ලංකාවේ තියෙනවා. මම නම් ගොඩක් මාසයි මෙන්න මේ චොකලට් එකට. මේ දවස්වල නම් කන්නේ මං ඩයට් එකක ඉන්න නිසා එකක්. අනිත් එක මට පිම්පල්ස් වෙන ළමයෙක්නේ මම. ඒක නිසා මම වැඩි චොකලට් කන්නේ නැහැ. ජැකට් එක මාරු කරා. ඉක්මනට ගෙදර ගිහිල්ලා බඩු ටික තියලා. මොකද දැන් හවස නිසා ටිකක් සීතල වැඩි වුණා. මෙන්න මේ චර්ච් එකට තමයි මම එන්න හිතන් හිටියේ. අපේ ගෙවල් පිටිපස්සේ තියෙන මේ චර්ච් එක. ඉතින් මගේ බාරයක් ඔප්පු කරන්න තිබුණ නිසා මම අනිවාර්යෙන්ම අද කොහොම හරි අද දවස් ඇතුළත එනවා කියලා හිතාගෙනම හිටියා චර්ච් එකට. ඒ වගේම මම අද ආවා. ඒ එද්දිනුත් ටිකක් සෙනඟ හිටියා මේක ඇතුලේ.
මම චර්ච් එකේ ඉඳලා එන ගමන් මෙන්න මේ බාර් එකට ගියා. මේකේ කැපුචිනෝ එක මාරම රහයි. ඉතින් මම කැපුචිනෝ එකක් බොන්න ගියා. අද දවසට දෙවෙනි කැපුචිනෝ එක අවුලක් නැහැ. කොහොම හරි මම මොනවත් කෑවේ නැහැ. මේක ඇතුලේ එක එක පැණි රස ಜಾති ගොඩාක් තිබුණා. ඉතින් මට එකක්වත් කන්න ආස වෙලා තිබුණේ නැහැ. මොකද ඒ ටයිම් එකට මට කන්න බෑ. කැපුචිනෝ එකක් අරගෙන මෙන්න මේ විදියට මම බිව්වා. ඉතින් තවත් වීඩියෝ එකක් අරගෙන මම තවත් දවසක එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. හැමෝටම චාව්.